Oh, that's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. Hey guys, ඉතින් ඔයාලට කොහොමද? අදත් ඔයාලා තුලා ඉන්නේ නෙසර් බ්‍රෝ ගේන නාරු ක්ලාස් සීරීස් එකේ එපිසෝඩ් 160 ඉඳලා එපිසෝඩ් 165 ඉතරයි. අනිත් වීඩියෝ මේ channel එකේ දානවා. ඒ හින්දා channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කලින් ඔයාලට පුංචිම දෙයක් කියන්න ඕනේ. මං ගිය එපිසෝඩ් එක නම් කිව්වේ එපිසෝඩ් 179 දානවා කියලා. ඒකට දාන්න බැරි වෙන්න බෑ. මොකද මම මේ එපිසෝඩ් එක දැන් ගොඩක් කලින් ඉඳලා දාලා නැහැ. මම දැන් දවස් 7 ඉඳලා channel එකට ආවෙත් නැහැ. ඉතින් හින්දා ඔයාලට වීඩියෝ එකක් දාන්න නැතුව ඉන්නත් බැරි හින්දා මම ඔයාලට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලා මේක ඔයාලගේ හැම එක්කෙනම ෂෙයා කරන්න. ඉතින් අපිට තව 1K ගන්න චුට්ටයි තියෙන්නේ. ඒකට සපෝට් එකක් දෙන්න. දැන් වැඩි කතා නැතුව අද ගෙනා වීඩියෝට. ඉතින් මං අද එපිසෝඩ් එක පටන් ගද්දී අපිට පෙන්නන්නේ අපේ ගායලුයි ලී කොයි හරි ගමනක් යනවා තමයි. ඉතින් මම මුන් දෙන්න කොහෙද යන්නේ කියලා. ඉතින් හරියටම සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ දෙන්න ගායිසෙන්ස් එළිය යන තියා බලාගෙන ඉඳලා ඉතින් මුන් දෙන්න බලාගෙන ඉඳලා තියෙන්නේ බන්දි රච්චහත් ටොලා ඉඳගෙන ඊට පස්සේ මුන් දෙන්න කරන්නේ ගායි ලී වගේ ඇදගෙනත් එනවා. ඉතින් ඇදගෙන ඇවිල්ලා මෙන්න මේ හිංගේ දින ඩයල් එක කියනවා දැන් අපිට ගායලී වගේ කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් මේලා දෙන්න හිතින් මවා ගන්නවා කරන්න පුළුවන් දේවල්. ඉබ්බා මම නම් මේ තඩිය දැක්කහම පට්ටට hina යනවා. ඉතින් මම මේ එපිසෝඩ් එක පොඩ්ඩක් විතර පණි. ඉතින් ඔයාලා ඒක වැඩි ගණන් ගන්න එපා. ඉතින් අද මට හෙම්බිරිසය හැදලා තියෙන්නේ. ඉතින් හින්දා පොඩ්ඩක් කටහ ඩවුල් එකත් ඔයාලා ගණන් ගන්න එපා. ඉතින් මම දැන් මුදේන ගමට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ගමේ අය බලන්න මුන් දෙන්න දිහා 아무තු විදිහට ඉතින් මේකත් ඉතින් මේ තඩියට ඉතින් නෝට් වෙනවා. ඉතින් මේ කෙට්ටු පුද්ගලයා කියනවා ඔයා හුකාගේ තුමිය නම් ගාවන්න යන්න එපා. එයා බුද්ධිමත් කියලා ඉතින් කියනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේක තමයි හුකාගේ කාර්යාලය කියලා. ඉතින් මේ තඩියට පෙන්නනවා. ඉතින් මම මේ තඩිය නම් පොඩ්ඩක් මැටි මෝලෙක් වගේ. ඉතින් ඊට පස්සේ මෙතන එනවා කකාජි සෙන්සේ ඇවිල්ලා කියනවා හායි ගායි කියලා. ඉතින් මේ කෙට් එකා කියනවා මෙයා නම් මෙයාගේ හලුවෙක් වගේ කියලා. ඉතින් අපේ කකා සෙන්සේ අහනවා ගායෝ මිෂන් එකට ගියේ නැද්ද කියලා. ඉතින් මම ඒක ඇහුව විතරයි මුන් දෙන්න මෙතනින් දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා කියනවා කකාෂි නම් ඇඳුනා කියලා. ඒත් මං අපේ කකා සෙන්සේ නම් ඇඳිලා නැහැ. කකා සෙන්සේ මේක අපේ සුනාඩේට කියනවා. ඉතින් සුනාඩේ හිතනවා මුන් දෙන්නගෙන් නම් අපිට පට්ට ෆනි එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං ඒ සතුටට ඉතින් සුනාඩේ ඇගෙන් ඉඳලා දානවා. ඉතින් උඹලා දන්නවනේ මං ගෑනුන්ගේ හැටි. ඉතින් ඊට පස්සේ අපේ සුනාඩේ දැන් මොකක් හරි අර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්නයි දැන් යන්නේ බා. ඉතින් එතනින් කට් කරලා පේන අපේ ඩරුටව අනේ ගායිසෙන්සේ මාව කොහොම හරි ඔයා පුරුදු කරන්නෝ කියලා. ඉතින් අපේ නරුටු කියනවා ඉතින් මම මේ වෙලාවේ අරුන් දෙන්න කතා වෙන මොකද මම මූ කියලා. ඒ වෙලාවේ ගායිසෙන්සි කියනවා හරි එහෙනම් ඔයා කරන්න ඕනේ අපිට ඔයා ගාව තියෙන මොකක් හරි යුතුවක් පෙන්වන්න කියලා. ඉතින් ඊට පස්සේ අපේ නටු කරන්නේ ෂැඩෝ ක්ලෝන් යුතුව හදලා ඊට පස්සේ තරාගේ යුතුව තේත් එකම කරනවා. ඉතින් මම මේක දැකලා අපේ බොරු ගායිටයි බොරු ලීඩයි ඉතින් පාටනම හැපි තමයි. ඉතින් ඒ වෙලාවෙම එතන එනවා බං ඉතින් අපේ ටෙන් නැවිලා අපේ ගායිසෙන්සගෙන් ඉතින් අහන්නේ කොහොමද ගායිසෙන්සි කියලා. ඉතින් බා ඒත් ඒකම ටේටේට තේරෙනවා වෙයිද ගායිසෙන්සි නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ ටේටේ මේ සෙට් එකත් ඇදගෙන යනවා ඉතින් කුඹුරක් ගාවට. ඉතින් බා දැන් තියෙන්නේ කුඹුරේ පාළු හිටවන එක තමයි බා. දැන් දරටොත් බලනවා මේ ඉතින් දැන් මේ කිව්ව ට්‍රේනින් ඩේ කියලා. ඉතින් බා දැන් පෙන්නන්නේ සෙට් එකෙම ඉතින් කුඹුරේ පාළු හිටවනවා තමයි බා. ඉතින් දැන් නාටනක් චුට්ටක් විතර තරහක් ගිහිල්ලා ඉතින් අර දෙන්නා පේනුවොත් උන් දෙන්නා දැන් මේක පාටට එපා වෙලා තියෙන්නේ. ඊට පස්සේ එකපාරටම කූඩැල්ලෙක් වගේ අපේ බොරු ලීගේ ඇගේ එල්ලෙනවා. ඉතින් ඒ වෙලාවෙම අර එක්කෙනෙක් අහනවා මේක මේ වගේ සත්තු ඉන්නවද කියලා. යාර සීයා කියනවා මේ වගේ සත්තු ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ නාටෝ කියනවා සුපිරිට ගායිසෙන්සි ට්‍රේනින් ඩේ කියලා. ඉතින් දරුට මේ හැම එකටම ගහනවා. ඉතින් දරුණත් ඒක කරගන්න බැරි වෙනවා.
ඊට පස්සේ අර සීයා කියනවා මෙන්න මේ ජරාව ගිහිලා දාන්න කියලා. ඉතින් අපේ නාරුටෝයි අර බොරු සෙට් එකයි තිය ජරාව ගෙනියනවා තමයි පෙන්නන්නේ. ඒ සෙට් එකට හරියට මේ ගෙනියන්න බැරි වෙනවා. ඒත් අපේ නාරුටෝ ගෙනියනවා අරු සෙට් එකේ ඇගේ ඒ ජරාව ඉතින් ගැහැලා තමයි ඉතින් අපිට පෙන්නන්නේ. ඊට පස්සේ බුස් සෙට් එක කල්පනා කරනවා මේ ළඟ තිබ්බ ඇලකින් දාන්න යන්න. ඉතින් මේ වෙලාවේ අපේ නාරුටෝට පොඩි සැකයක් හිතෙනවා මේ ඉන්නේ ගායි රොක්ලීද කියලා. ඉතින් ඒක හිතා නාරුටෝ ඉද්දි අපේ සකුරා එනවා මෙතනට. ඉතින් සකුරා ඇවිල්ලා මොකද නාරුටෝ මෙතන කරන්නේ කියලා අහද්දි නාරුටෝ කියනවා මම ට්‍රේනින් වෙනවා කියලා. ඉතින් සකුරා ආයෙත් සැරයක් අහනවා කාට ට්‍රේනින් වෙන්නේ කියලා. ඉතින් ගායි සෙන්සලත් එක්ක කියද්දි සකුරාට ඉතින් පොඩි මොන අමුත්තක් ඔය දැරිලා සකුරා කියනවා අනේ ගායි සෙන්සේ අර තියෙන ලෙසුව මට අරන් දෙන්නෝ කියලා. ඉතින් ඊට පස්සේ අපේ නාරුටෝ කියනවා ගායි සෙන්සේට බැරි දෙයක් නෑ කියලා. ඉතින් අපේ සකුරා ඒ වෙලාව ගායි සෙන්සේ දිහා 아무තු විදිහට බලනවා. මම මේක දැකලා ගායිට රොක්ලීන්ට හීන්දාඩියක් දානවා. ඉතින් සකුරා ආයෙ සැරයක් ගායි සෙන්සේ දිහා රවලා වගේ බලනවා. ඉතින් දැන් අපේ ගායි සෙන්සේට කැමති වෙන්න වෙනවා. ඉතින් ගායි සෙන්සේ හා සකුරා මයින් අරන් දෙන්න කියලා ගායි සෙන්සේ රොක්ලීන් අගෙන ඉතින් කන්දරේ ලෙසුව ගන්න. ඉතින් ඊළඟ නාරුටෝ අහන්නේ ඇයි ඔයා චක්‍ර භාවිතා කරන්නේ නැත්තේ කියලා. ඉතින් ගායි සෙන්සේ කියනවා ඒක ට්‍රේනින් එකේම කොටසක් කියලා. ඉතින් ඒ වෙලාව ආයෙත් අපේ නාරුටෝ කියන්නේ හරි ඉතින් බාත් ඒ විදිහටම නගින්නා කියලා. ඉතින් නාරුටෝ හැබැයි කිව්වේ අර දෙන්න දැන් පාටටම මහන්සි. ඉතින් කොහොම හරි අපේ රොක්ලී ගායි තිගර රෙද්ද ගත්තා. ඉතින් මේක ලේසුවා කිව්වට රෙද්දම්ම දැන් ඉතින් හුලඟක් ඇවිල්ලා උන් දෙන්න ඉතින් ඈතට යනවා. ඉතින් කීලා ඉතින් වැටෙනවා. එතන නිකන් බීබෝම්බයක් ගැහුවා වගේ තමයි. ඉතින් දැන් කියලා මෙතනට සුනාඩේ. සුනාඩේ කියනවා ගායි ඔයාලට පුළුවන් ද මගේ හම්බෙල්ලා හොදලා දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ගායිලා හම්බෙල්ලා දැක්කහම පුදුම වෙනවා. මෙන්න මුහුද අපිට හොදන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ලී කියනවා අපිට දැන් කරන්නත් බෑ වගේ කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ සුනාඩේ අපේ ගායි ලී දිහා බලන විදිහටම ඉතින් ඒක කරන්න නැතුව ඉන්නත් බෑවා. ඉතින් මෙන්න බලන විදිහ ඉතින් අපිට උනත් හිතෙනවා. ඉතින් ලී කියනවා හරි අපි ඒක කරන්නක් කියලා. ඊට පස්සේ හම්බෙල්ලයි කනගාවට ඉනිමගක් තියලා හොදන්න යනවා. ඉතින් ඒත් හොදන්න බෑ. ඒ හම්බෙල්ල එක වැඩ කරනවා මේලාට එපා වෙන්න. ඉතින් ඊට පස්සේ ගායි කියනවා මේ සතා අපිට පොඩි කරලා දෙන්න බැයිද කියලා. ඉතින් ඊට පස්සේ හරි මම ඒක කරලා දෙන්නක්කෝ කියලා අපේ සුනාඩේ ඉතින් මේ වෙලාවේ කියනවා. ඉතින් දැන් අපේ නාරුටෝත් ඉතින් ඇත්ත තීරීගෙන තමයි ඉතින් යන්නේ. ඒ අයියේ කිව්වොත් අපේ ලී නම් මෙහෙම නෙවෙයිද කියලා අපේ නාරුටෝට දැන් හිතෙනවා. ඉතින් කොහොම හරි අපේ නාරුටෝට ඇත්ත තේරුණානේ බා. ඉතින් දැන් මෙතනින් එතන කට් කරලා අපිට පෙන්නන්නේ ඉතින් මේ බොරුලී ගායි ඉතින් ගමේ යන්න තමයි ඉතින් යන්නේ. ඉතින් බුසෙට එනවා දැන් පට්ට අර තැම්බැත්තා වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපේ අත්තලී ගායි ඉතින් ගමට එනවා තමයි ඉතින් අපිට පෙන්නන්නේ. ඉතින් ඒ වෙලාවේ අපේ නාරුටෝ අපේ ගායි සෙන්සේ ගාවට ගිහිල්ලා කියන්නේ සෙන්සේ ඔයා මට දුන්න පුහුණුව නම් හොඳයි කියලා කියනවා. ඉතින් දැන් කොහොම ලී විලේජ් එකට රැවීගලත් එනවා. ඉතින් දැන් අපේ සුනාඩේලා මේ ඔක්කොම කරලා තියෙන්නේ සුනාඩේ ළඟ ප්ලෑන් එකක් ඉතින් අනුව තමයි. ඉතින් මේක ඇහුවාම අපේ රේටේටත් අරුත් දෙනාගෙන පොඩ්ඩක් විතර දුකකුත් හිතෙනවා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකට ඉතින් එපිසෝඩ් එක පටන් ගත්තා අපිට පෙන්නන්නේ ලෑන්ඩ් ඔෆ් රීක් කියලා එක්තරා ඉදී විලේජ් එකක් තමයිම. ඉතින් මේ විලේජ් එක පාලනය කරන්නේ හොල්මන් වගේ සෙට් එකක් තමයි. ඉතින් ඒ හොල්මන් එක මිනිස්සුගේ ගෙවල් වලට ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ ඉතින් අරන් යනවා තමයි. ඉතින් අපිට පෙන්නන්නේ ඉතින් දැන් මේ අවස්ථාවේ මේ ගමේ ප්‍රධාන නායකයාට ඉතින් බය වෙලා තමයි ඉතින් ඉන්නේ. ඉතින් එතනින් කට් කරලා අපිට ආයෙත් පෙන්න අපේ නාරුටෝලාව. ඉතින් දැන් නාරුටෝ හොකාගේ ෆිල්ම් වල ඉඳගෙන කල්පනා කර ඉන්නවා. ඉතින් දැන් අපිට පෙන්නන්නේ හොකාගේ කාර්යාලේ. ඉතින් දැන් අපිට කකාෂිට ඉතින් මිෂන් එකක් හම්බෙලා ඒ තමයි ලෑන්ඩ් ඔෆ් ෆ්‍රී විලේජ් එකේ සර්ච් පාරක් දාන්න කියලා තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ මිෂන් එකට පොඩි කට්ටියවත් තරයි යන්න ඕනි කියලා අපේ සුනාඩේ හිතා ඉද්දි
කාවද තෝරගන්නේ කියලා අපේ නරුලයි ටීම් එක තමයි ඉතින් තෝරගන්නේ. ඉතින් දැන් අපේ ලේඩි සුරානේ මොනවාද මන්ද කල්පනා කර ඉන්නවා. ඒ කල්පනා කර ඉන්නවා අපේ සුරානේ රුව සෙල්ලම් කරලා ඒක පැරදිලා. ඉතින් සුරානේ කාටවත් පැරදිලා නැති හින්දා සුරානේට අවුල් ගිහිල්ලා. ඉතින් ඒ හින්දා සුරානේ පිහියගිම සුරානේට අරගෙන තමයි ඉතින් යන්නේ. ඉතින් කොහොම සුරානේ පිහියක් කරා සුරානේට මැරගන්න යද්දි සුරානේගේ අතින් එයාගේ බඩ හරිය තිබ්බ වෙලුප්පටිය කැපිලා. ඉතින් ඒකේ ඇවිල්ලා තියෙන වතුර බෝලයක් වගේ එකක් තමයි. ඉතින් ඒ වෙලාවෙම වටේ හිටපු සෙට් එකට බද්දක් ට්‍රක වගේ පයින්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් සීසිමෝ ඉල්ලන්නේ මගේ විලේජ් එක බේරලා දෙන්න කියලා තමයි ඉතින් ඉල්ලන්නේ. අන්න ඒක ප්‍රතිඵලයක් විදියට තමයි අපේ කකායි සෙන්සලාට මෙන්න මේ මිෂන් ටික ලැබිලා තියෙන්නේ. ඉතින් බෙතරි සීන් එක කට් කරලා පෙන්නන්නේ අපේ නරුටෝ තමයි ඉතින් අපේ නරුටෝ සුපුරුදු විදියට රාමෙන් කඩේට ඇවිල්ලා රාමෙන් කකා ඉන්න තමයි ඉතින් අපිට පෙන්නන්නේ. ඉතින් මේකදී සීසිමොත් බලාගෙන ඉන්නවා. අයියෝ හොම් බලාගෙන ඉන්නේ කියලා. ඉතින් අපේ නරුටෝ සීසිමෝගෙන් අහනවා. ඊට පස්සේ අපේ නරුටෝ සීසිමෝවත් අතර රාමෙන් කඩ තමයි ඉතින් යන්නේ. ඉතින් ඒ වෙලාවේ සීසිමෝ ගාව සල්ලි නැහැ කියලා සීසිමෝ කියනවා. නරුටෝ කියනවා කවන්නේ මං රාමෙන් අරන් දෙන්නක් කියලා. ඉතින් කොහොම හරි දැන් දෙන්න රාමෙන් කාලත් ඉවරත් වෙලාවා. ඊට පස්සේ නරුටෝ අහනවා ඉතින් ඔයා කවුද කියලා ඉතින් අහනවා. ඉතින් ඊට පස්සේ සීසිමෝ කියනවා මම සීසිමෝ කියලා. එහෙනම් අපි කොහෙට හරි ගිහලා කතා කරමුද කියලා සීසිමෝ අහනවා. ඉතින් නරුටෝත් කියනවා හා අපි ගිහිල්ලා කතා කරමු කියලා. ඉතින් මම දැන් සීසිමෝ කතාව කියනවා. ඉතින් මට හිටියේ නංගිලා 4 දෙනයි. එදිනේ එක නයි කෙනෙක් නැති වුණා. ඉතින් මට තාත්තා කෙනෙකුත් ඉන්නවා. එයාත් ලෙඩ වෙලා තමයි ඉන්නේ කියලා ඉතින් කියනවා. ඉතින් නරුටෝ අහනවා ඔයාට යාළුවෝ නැද්ද කියලා. එක්කෙනෙක් හිටියා. එයා නැති වුණා කියලා ඉතින් කියනවා. එහෙනම් මේ යාළුවාව අපි ඉක්මනට යාළු කරගමු කියලා ඉතින් නරුටෝ කියනවා. ඉතින් ඒ කියන්නේ සාස්කේ ගැන හිතලා ඉන්න යාළුවෝ නැති කරගන්න එක හොඳ නෑ කියලා ඉතින් අපේ නරුටෝ කියනවා ආයෙ මස්සරයා. ඉතින් සීසිමෝ කියන්නේ ඒක නම් ලේසි වැඩක් නෙවෙයි කියලා. ඉතින් බේලව කරන්න බැරි වැඩක් නෑ කියලා අපේ නරුටෝ ඉතින් සීසිමෝට කියනවා. ඊට පස්සේ අපිට එතනින් කට් කරලා පෙන්නන්නේ සුනාඩේ කාර්යාලේ තමාවා. ඉතින් නරුටෝ සුනාඩේ කාර්යාලේ එකක් ඇවිල්ලා තියන්නේ නරුටෝට මිෂන් එක ගැන කියන්න. ඉතින් ඒ වෙලාවේ ඉතින් නරුටෝ කියන්නේ නරන් ඉතින් ට්‍රේනින් දෙන්න වෙලාවක් ගන්න නැහැ කියලා ඉතින් නරුටෝ කියනවා. ඉතින් ඒ වෙලාවේ සීසිමෝ තමයි සරයක් අපිට පෙන්නන්නේ. සීසිමෝ දැන් කාසියසේ දෙයා බලාගෙන ඉන්නවා. ඉතින් දැන් ආයෙත් අපිට නරුටෝ පේනවා. නරුටෝගේ ඌටට කවුරු හරි ගහලා වගේම. ඉතින් කවුරු හරි අනික කමෙන්ට් එකක් දාලා නරුටෝ ඌට කවුද ගැහුවේ කියලා. ඉතින් දැන් සෙසුමි නරුටෝ කන්ට කරලා කියන්නේ මේ මිෂන් ඒරියා කොල්මන්කාරී මිෂන් එක කියලා ඉතින් අපේ සෙසුමි කියනවා. ඒ කියන්නේ අපේ නරුටෝ බය කරන්න. ඉතින් ඊට පස්සේ නරුටෝ බය වෙලා කියන්නේ මන් නම් බෑ ඉතින් ওই මිෂන් එකට යන්න කියලා. ඉතින් නරුටෝ කියනවා. ඊට පස්සේ සුනාඩේ කියන්නේ එහෙම කොහමද මිෂන් එකට අනිවාර්යයෙන්ම යන්න ඕනි කියලා. ඉතින් ඒ නරුටෝ කියන්නේ මම හොල්මනක්වත් අල්ල ගන්නම්කෝ කියලා. දැන් ඉතින් ටීම් එකම ඉතින් මිෂන් එකට යනවා තමයි අපිට පෙන්නන්නේ. ටීම් එකේ ඉන්නේ ටෙන්ටෙනුයි නෙජි අපේ නරුටෝයි සීසිමෝයි තමයි. ඉතින් මේ සෙට් එක යන්නේ නරුටෝලා ගාව තියෙන මැප් එකක් අනුව තමයි. ඉතින් ඔහොම කොහොම හරි ගිහිල්ලා දැන් රෑත් වෙලා නරුටෝලා ඉතින් කෑමත් කාලා එහෙම තමයි ඉතින් ඉන්නේ. ඉතින් මේ සෙට් එක දැන් කතා කරන්නේ ඒලා ගමට ගිහිල්ලා කරන සැලසුම තමයි. ගමට හොල්මන් කොයි වෙලාවටද කීයට දෙන්න වගේ වතාවේදී සැලසුම් කරන්නේ. ඉතින් මේ විස්තර ඔක්කොම අහගන්නේ සීසිමෝගෙන් තමයි. ඉතින් දෙජී කියනවා අපි හෙට උදේම එහෙනම් යක් කියලා. ඉතින් දැන් අපිට පෙන්නන්නේ අර ගම තමයි. ඉතින් කොල්ල කොහොම හරි අපේ නෙජීලයි නරුටෝලයි සීසිමෝගෙන් මේ මුළු ගම ගැන ඉතින් හොඳ විස්තරයක් ඉතින් දැන ගන්නවා. ඉතින් මේ කාලේ අපේ නරුටෝත් බය වෙලා ඒ අය කිව්වොත් ගමේ ඉන්න හොල්මන් වලට තමයි. ඉතින් නෙජී කියනවා අපි මෙහෙම බය වෙලා ඉන්න හොඳ නෑ කියලා. ඉතින් ඊට පස්සේ ටෙන්ටෙන් කියනවා අපි කොහොම හරි මේකේ සුල මුල හොයා ගන්න ඕනෙත් කියලා. ඉතින් මෙන්න මෙහෙම කට්ටිය ඉතින් මෙතන කොහොම හරි නැවතෙනවා. ඉතින් අපේ නරුටෝ ආයිමත් සැරයක් කියනවා අපි එන හොල්මන් වලට සුපිරි වැඩක් දෙමුණු කියලා. ඉතින් දැන් අපිට බලා ගන්න වෙන්නේ කොම්ලි කියන එක්කෙනා තමයි. මෙයත් ලීෆ් විලේජ් එකේ
අන්බු සමාජිකයෙක් වගේ කෙනෙක් තමයි බං. ඊට පස්සේ බං කොම්බලි කඩුව ගන්නවර හොල්මන්ට පාර දෙන්න කියලා. ඉතින් මම එතනින් සීන් එක කට් කළා. අපිට පේනවා නරුටෝලා තමයි බං. නරුටෝලා ඉතින් දැන් විලේජ් එකට ඇතුල් වෙලා අර හොල්මන්ට ඉතින් පහර දෙන්න තමයි ඉතින් යන්නේ. ඉතින් ඒක හරියන්නේ නැහැ කියලා නරුටෝලා ඉතින් දැන් අර හොල්මන්ට පිටිපස්සෙන් බං පහර දෙන්න තමයි යන්නේ. මේ වෙලාවේ බලා ගන්න වෙන්නේ බං අපේ නරුටෝලයි නෙජීලයි ටෙන්ටෙන්ලා ඇතුළු සෙට් එකම හොල්මන් ඉන්න තැනට ඉතින් යනවා තමයි බං. ඉතින් හොල්මන් කියනවත් එක්කම අපේ නරුටෝන් ඉතින් මම පොඩ්ඩක් විතර මම බය වෙනවා. ඉතින් මම නරුටෝ විතරක් නෙවෙයි සින්සිමොත් ඉතින් බය වෙනවා. ඉතින් මම කොහොම හරි අපේ නෙජීලා හොල්මනවත් පාස් කරගෙන බං එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ලට ඉතින් යන්න තමයි ඉතින් යන්නේ. ඉතින් කොහොම හරි අපේ නෙජීලා එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ලටත් ඇවිල්ලා අපේ නෙජී බයිල් ගන්න වලින් බලනවා මේ ගොඩනැගිල්ල ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් මම නෙජීට නම් කවුරුවත් ඉතින් බයිල් ගන්න වලින් පේන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ සීන් එක කට් කළා. අපිට පේන්නන්නේ බං හොල්මන් අක්කා තමයි. ඉතින් මේ හොල්මන්ට කෝච්චුවරෙන් කියලා ඉතින් මම කියනවා. ඉතින් මම නෙජී කියන්නේ මෙයාගේ ශරීරය ඇතුලේ කවුරුවත් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ නරුටෝ කුණායි පී වගේකින් ඉතින් ඒ හොල්මන්ට ගහනවා. ඊට පස්සේ හොල්මන්ගේ බෙල්ල ගැලවිලා ඉතින් යනවා. ඊට පස්සේ ඉතින් නරුටෝලාට පේන්නේ ඒ හොල්මන්ගේ ඇතුලේ චක්‍රවය එකක් තියෙනවා තමයි බං. ඊට පස්සේ නරුටෝ ෂැඩෝ ක්ලෝන් ජුත්සුව හදලා උස්මකි බරායි ජුත්සුන ඉතින් බං කොහොම හරි අර හොල්මන්ට ගහනවා. මේක ඇතුලේ කවුරුවත් නැහැ නේ කියලා අපේ නරුටෝත් කියනවා. ඉතින් එහෙනම් මං අපි ඊළඟ එපිසෝඩ් එකට. ඉතින් මං අද සීන් එක පටන් ගත්තාම ඉතින් අපිට පේන්නන්නේ අපේ නරුටෝලා ඉතින් ගමේ නායකයාව හම්බෙන්න ගිහිල්ලා ඉන්නවා තමයි බං. ඉතින් මං නායකයාගේ නම තමයි බං මෝසු. ඉතින් ඔන්නෝම කට්ටිය ඉතින් කතා කර ඉද්දි මේ මෙතන ඉන්න එක්කනත් එක්ක ඔන්න බං අපේ ගමේ නායකයා එනවා. ඉතින් ගමේ නායකයා ඇවිල්ලා ඉතින් ගමේ නායකයා ඉඳ ගන්නවත් එක්ක කට්ටිය ආචාර කරනවා. ඒත් බං අපේ නරුටෝ නම් ආචාර කරන්නේ හිටගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මං නෙජී කියනවා "ඒ මොඩයා ඉඳගනි උඹ මොඩෙක් එන්නද" කියලා ඉතින් කියනවා බං. ඊට පස්සේ අපේ ගමේ නායකයා කියනවා "ඕලා නේද ලීප්පෙන් ආවයි" කියලා. ඉතින් ඊට පස්සේ මෙතන එක්කෙනා කියනවා "ඔව් මේලා තමයි" කියලා අපේ නරුටෝලාව ඉතින් ගමේ නායකයාට ඉතින් අඳුන්ලා දෙනවා අපිට පෙන්නන්නේ. ඊට පස්සේ ගමේ නායකයා අපේ නරුටෝලාගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ උදව්ව මොකද්ද දන්නවද බං? ඕලට පුළුවන්ද මගේ ගම් බේරලා දෙන්න කියලා තමයි. ඉතින් අපේ නායකයා ඉල්ලන්නේම ඉතින් ඒකත් ඉල්ලන්නේ ඒ විදිහට නෙවෙයි. බැගෑ පැත්තලා තමයි ඉතින් අපේ නරුටෝලා ඉල්ලන්නේ. ඒකට ඉතින් අපේ නරුටෝලාට වගේම නෙජීටත් පුදුම හිතෙනවා. එතනින් සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ නරුටෝලා කෑම කන්න ඉතින් කඩේකට ගිහිල්ලා ඉන්නවා තමයි බං. ඉතින් මං නරුටෝ කෑම කකා ඉතින් සීසිමෝගෙන් අහන්නේ "කෝ සීසිමෝ ඔයාගේ සහෝදරයෝ" කියලා. ඉතින් ඊට පස්සේ සීසිමෝ කියනවා "එයාලා ඉතින් ගමේ ඉන්නවා. සමහර අය ඉතින් දුර ගිහිල්ලා" කියලා ඉතින් කියනවා. ඉතින් ඊට පස්සේ සීසිමෝ ආසරයක් අහනවා අපි කොහොම ඉතින් මේ මිෂන් එක කරන්න කියලා. ඉතින් මං කට්ටිය මෙහෙම කෑම කද්දී අපේ නරුටෝ හිතේ නම් තියෙන්නේ වෙනම එකක්. ඒ තමයි අර මනුස්සයා පරද්දලා කොහොම හරි මේ මනුස්සයාගේ දසකුත් අරන් ගලවන එක තමයි බං. ඉතින් මෙහෙම නරුටෝ මේක හිතින් මවා ගද්දී මෝඩ වැඩ කරන්න එපා. ඔයා තාම මෙයා මොන වගේ කෙනෙක්ද කියලාවත් ඉතින් නරුටෝ දන්නේ නැහැ නේ කියලා අපේ සීසිමෝ අපේ නරුටෝට ඉතින් බයිනවා. ඊට පස්සේ අපේ නරුටෝ කියනවා හරි මම ඒක බලා ගන්නම් කියලා. ඉතින් ඊට පස්සේ සෙට් එකම ගගක් ගාවට ගිහිල්ලා ඉන්න තමයි අපිට පෙන්නන්නේ. ඉතින් මෙහෙම මෙයාලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඔත්තු බලන්න තමයි බං. ඊට පස්සේ සිමෝන මතක් වෙනවා එයාලා පොඩි කාලේ එයාගේ සහෝදරයෝයි එයා ඉතින් මේ ගග්ගාවට එනවලු හැමදාම වගේ. ඉතින් එහෙම අපේ සිමෝට බං මතක් වෙනවා මේ වෙලාවේ. ඉතින් මෙහෙම සිමෝන මතක් වෙද්දි මෙන්න මෙතනට බං අශ්ව එනවා. අශ්ව ඇවිල්ලා ඒ අශ්ව මේ ගග්ගාවෙන් හිටවනවා. ඉතින් අසිරිය බලන්නත් කියලා. ඉතින් අපේ ටෙන්ටෙන් බං කොහෙද මම මේ බලාගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපේ නෙජී බයික් ගන්න වලින් බලනවා මේ කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් ඊට පස්සේ නෙජීට නෑ වගේ තමයි පේන්නේ. මෙයාවට වටපිටාවේ ඒත් නෙජීට පේනවා වතුර යට ඉතින් කට්ටියක් ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ නෙජී කියනවා නරුටෝට
නාටෝ හතරට කට්ටියක් ඉන්නවා. ඔය කොහොමද ක්‍රියාත්මක වෙන්න කියලා. ඊට පස්සේ නාටෝ ටීම් එක ඒ ප්‍රහාරවලින් ඉතින් මේ ටීම් එක ආරක්ෂා කරනවා. ඊට පස්සේ එළ ටික ෆයිට් එකට යනවා තමයි පෙන්නන්නේ. කට්ටිය අහනවා ඔයාලා කවුද කියලා. ඉතින් ඊට පස්සේ සෙට් එකම ආයතරයක් වතුරට පයින්නවා. ඊට පස්සේ අපේ නාටෝත් ඇඩ වගේ දුවගෙන යනවා. ඉතින් අපේ නෙජී කියනවා නරටෝ ඔහොම ඉන්න කියලා. ඒත් එක මම පේපර් බෝම්බයක් පුපුරනවා. නරට ඉතින් බං ඒ වේගෙට ගහගෙන ඉතින් ආයෙමත් නෙජී ලින තැනට බං එනවා. ඉතින් මම මේ බ්ලාස්ට් එකට මේ සතා කුලප්පු වෙනවා. ඒ සතාව ඉතින් සංසුන් කරන්නේ අපේ සින්සිමෝ තමයිම. ඊට පස්සේ සින්සිමෝ ඉතින් කොහොමද සහෝදරිය කියලා ඉතින් කියනවා. ඊට පස්සේ නරුටෝත් ඕප්පා දුවට වගේ මෙයා දුවාගේ අර මහලොකු සහෝදරිය කියලා එයත් එක්ක ඉතින් මං එල්ලෙන්න තමයි යන්නේ. ඒ අයියේ කිව්වොත් ඒ සහෝදරිය කියනෙව්වා අපේ නාටෝ නම් ඉතින් අල්ලන්නෙම නෑ බා. ඉතින් කොහොම හරි අපේ නාටෝ ඉතින් ඒ සහෝදරියත් එක්ක සුපිරිනම් මං කටින් ගහ ගන්න තමයි ඉතින් යන්නේ. ඉතින් අපේ නාටෝගේ හැටි ඔයාලා දන්නානේ. ඉතින් අපේ නෙජී නාටෝගේ ඉතින් කට කොහොම හරි වහනවා. තාටික වෙලාවක් මෙහෙම කියා හිටියොත් අනිවාර්යයෙන්ම නාටෝ ගුටි කනවා කියන බව දැනගෙනමයි බා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ අපේ සැගී මෙන්න මේ මෙතන දාව සුරි කන්නයක් දිහා බලනවා බා. ඉතින් මේ සැගී කියන්නේ මෙන්න මේ සහෝදරියට තමයි බා. ඉතින් ඊට පස්සේ සහෝදරිය ඉතින් මෙහෙම යද්දි අපේ ටෙන්ෂන් කියනවා මං ගාවත් ඔය වගේ සුරි කන්නයක් තියනවා කියලා. ඒක දිහා ඉතින් සෙට් එකෙන් බලන්න යනවා. අපිට මං පෙන්නන්නේ මේ කිවුල් 3යිනේ තියෙන්නේ කියලා. අපේ ටෙන්ටෙන් කියනවා ඊට පස්සේ සින්සිමෝ ඔය වගේ ඒවා හදන්නේ අපේ විලේජ් එකේ කියලා. මේක අපේ විලේජ් එකම තමයි කියලා ඉතින් කියනවා. ඉතින් මේ විලේජ් එකේ ඉන්නවා ලීප් එකේ වගේ අනුමු සමාජිකයෝ අන්න ඒලගා විතරයි මේවා තියෙන්නේ කියලා. ඉතින් සින්සිමෝ කියනවා ඉතින් මං දැන් අපිට පෙන්නන්නේ අපේ නරුටෝලා තමයි බා. අපේ නරුටෝලා කොමේ කියන මිනිහාගේ ඔත්තු බලන්න ඉතින් ඇවිල්ලා. ඉතින් මං නරුටෝලා මෙහෙම ඔත්තු බල ඉද්දි ඒ මිනිහා ඉතින් මෙතනින් යනවා තමයි ඉතින් අපිට පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ අපේ නරුටෝ පාත් වෙලා ඔත්තු බල තමයි ඉතින් ඉන්නේ. ඉතින් ඊට පස්සේ නරුටෝලා මෙහෙම ඔත්තු බල ඉද්දි ඒ මිනිහා ඉතින් මෙතනින් යනවා තමයි අපිට පෙන්නන්නේ බා. ඉතින් මෙහෙම මේ මිනිහා යන දිහා බලන ඉතින් නරුටෝලා ඒ මිනිහා මචං ෆලෝ කරනවා. ඉතින් ෆලෝ කරලා අවසානයේ ඉතින් රෑ වෙලා ඉතින් ඒ මිනිහා එක්තරා විදිහේ තැනකට ඉතින් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මං ඒ තැනේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි බං හොල්මනක්. ඒ කිව්වේ කොච්චුවරේ තමයි බං ඉතින් ඉන්නේ. ඉතින් මෙහෙම මෙලට කතා කර ඉන්න වෙන්නේ අපේ නරුටෝ පිස්සෙක් වගේ මං මැද්දට පැනලා ඒ මෝඩයා මොකද බං ඔය කර ඉන්නේ කියලා ඉතින් අහනවා. ඔයා හිතනවා වගේ මෙතන මොකවත් නෑ කියලා ඉතින් අර මිනිහා කියනවා. ඒත් අපේ නරුටෝ මොකවත් අහන්නේ නැතුව අර කොච්චුවරයා අපේ නරුටෝ ඉතින් පහර දෙන්න තමයි ඉතින් යන්නේ. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන අපේ නෙජී නරුටෝගේ පැත්තට උදව්වට එනවා බං. ඉතින් බං මේ වෙලාවේ කෝච්චුවරයටත් වෙන කරන්න දෙයක් නැතුව කෝච්චුවරයා කරන්නේ එයාගේ වටේට බං එයාගේ කඩුවේ ආධාරයෙන් ටොනෑඩෝවක් අයගත් ඉතින් හදනවා තමයි බං. ඒක හැදුවා විතරයි අපේ නාටෝලාට ඉතින් මොකවත් කරන්න හම්බෙන්නේ නෑ. මෙහෙන් එන ඇටැක් එකට නාටෝලාට වෙන කරන්න දෙයක් නැති හින්දා අපේ නෙජී බයගන් පළේ ඉතින් හදනවා තමයි ඉතින් අපිට පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ නෙජී කියනවා හරි ටෙන්ටෙන් ඔයා ගිහිල්ලා පාර දෙන්න කියලා. ඊට පස්සේ බං අපේ ටෙන්ටෙනුත් ඉතින් ඒකට ගිහිල්ලා ගහනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නෑවා. ඊට පස්සේ අපේ නෙජීට ප්ලෑන් එක මතක් වෙනවා. ඉතින් ඒ ප්ලෑන් එක අපේ නරුටෝට තියෙනවා. ඉතින් ඊට පස්සේ අපේ නරුටෝ නෙජී බිමිට පාත් වෙලා උඩට එකපාරටම ගිහිල්ලා අත්තාක් උට්ටන තමයි ඉතින් අපිට පෙන්නන්නේ. ඊට පස්සේ ඉතින් අපේ නෙජී ටෙන්ටෙන්ට කියනවා ආයුධ ටික සමන් කරන්න කියලා. ඉතින් ඒකෙන් ස්ටෝල් එකක් එද්දි ඉතින් ඒකෙන් පුළුවන් වෙනවා අපේ නරුටෝට අර ටොනෑඩෝ වගේ එක ඇතුළට ඉතින් යන්න. ඉතින් මං ඒත් එක්කම නෙජී ඒ ටේරාඩි තේජුත්සු කියන ජුත්සුවෙන් ඉතින් අපේ බං හොල්මන්ට ඉතින් මං පහර දෙනවා. හොල්මන්ට ඉතින් අන්දම් මන්දම් හුණා සලමන්දරක් තමයි බං. ඉතින් මං ඒත් එක්කම අපේ නෙජීගේ පහරෙන් අර කෝච්චුවරයා බං මෙහෙට වැටෙනවා. ඒ කෝච්චුවගේ ඇගේ ඉඳලා කොළ පාට නිකන් ජෙලි එකක් වගේ එකක් ඉතින් එළියට යනවා.
ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ බා ගමේ මිනිස්සු කොමේ විතින් අල්ලන්න ඇවිල්ලා. ඉතින් මම මේත් එක්කම කොමේවත් අත්අඩංගුවටත් අරන්ම ඉතින් අපේ නරුටෝ කියනවා මූට නම් ඉතින් හොඳ වැඩේමක් කියලා ඉතින් කියනවා. ඉතින් මම නෙජී කියනවා මෙතන සැලකිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ මොකද්ද ඉතින් මේ කොළ ද්‍රාවණය කියලා. ඉතින් අපේ නෙජී මෙහෙම හිතා ඉද්දී ඉතින් මේ ඉස්සෙල්ලා බය ගන්නවට අහුන්නේ නැහැ. ඉතින් මේ ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා අපේ නරුටෝලාත් ඉතින් බය කරනවා. එහෙනම් බං අපි යන් අනිත් එපිසෝඩ් එකට. ඉතින් මං අද අපිට සීන් එකෙන් පටන් ගත්තා අපිට පෙන්නන්නේ අපේ නරුටෝලා මෝසුව හම්බෙන්න ගිහිල්ලා ඉන්නවා තමයි බා. ඉතින් ඊට පස්සේ මෝසුගෙන් ඉතින් අපේ නරුටෝලා අහන්නේ බා අර කොළ පාට ද්‍රාවණය මොකද්ද කියලා. ඉතින් මේ වෙලාවේ ඉතින් අපේ මෝසු කියන්නේ බා ඒ කොළ පාට ද්‍රාවණය ඊටාම දුර්ලභ ද්‍රාවණයක්. ඒක හදන්නේ කවුද කියලා ඉතින් මම දන්නේ නැහැ කියලා. ඉතින් මෝසු කියනවා. ඉතින් ඊට පස්සේ මෝසු කියනවා හරි දැන් ඔයාලා මිෂන් එක කම්ප්ලීට්. දැන් ඔයාලට ඉතින් යන්න පුළුවන් කියලා ඉතින් අපේ මෝසු කියනවා. ඉතින් මං අපේ නරුට ප්‍රශ්නයක් තියෙනවා. අල කොළ පාට ද්‍රාවණය මොකද්ද කියලා. ඉතින් ඒක ගැන අපේ නරුටෝ හිතා ඉද්දි ඉතින් අපිට මං ආයෙමත් කට් කරලා පෙන්නන්නේ අපේ නරුටෝලා නෙමෙයිව අපේ නෙජී බෑග් ටික පැක් කරගෙන යන්න ඉන්නවා තමයිව. ඉතින් මං අපේ නරුටෝ කියනවා අපි වැඩක් බාරගත්තා නම් අවසන් වෙනකම් කරන්න ඕනේ කියලා ඉතින් කියනවා. ඊට පස්සේ නරුටෝ අහනවා එහෙනම් ඔයාලා මාත් එක්ක එන්නේ නැහැ නේද? එහෙනම් සුනාඩේලාට ගිහිල්ලා කියන්න මම ආවේ නැත්තේ මේ වැඩ ඉවර කරලා මින් ඉන්නවා කියලා ඉතින් කියන්න. ඉතින් අපේ නරුටෝ ඉතින් නෙජීට එන්නයි බං කියනවා. ඉතින් මං දැන් කොහොම හරි අපේ නරුටෝ නෙජීට එන්න එක්ක තරහ වෙලා ඒලටත් ඉතින් බැලලා තමයි ඉතින් මෙතනින් යන්නේ බා. ඉතින් නරුටෝ යන්නේ නම් එන්නත් ඉතින් මං චුට්ටක් ගෙදර අවුල් වගේ තමයි නෙජීට කිව්වේ නැති වුණාට. ඉතින් ඊට පස්සේ මෙහෙම අපේ නරුටෝ යද්දි නරුටෝට හම්බෙන්නේ සින්සිමෝ තමයි බා. සින්සිමෝ ඉතින් කෑමේකුත් අරන් නෙජීලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක දැක්කහම නම් අපේ ටෙන්ටෙන් නෙජීට පාටම හැපි. ඒත් මම හැපි එක තව දෙකකින් නැති වෙනවා. ඒ අයියා කිව්වොත් ඒ කෑම එකේ තියෙන නිකන් කුකුල් අඬක් බැදලා වගේ. ඉතින් මම මේක දැක්කට පස්සේ අපේ නෙජීගේ මූණ තමයි මම බලන්න ඕනේ. ඉතින් අපේ නරුටෝ කොහොම හරි විලේජ් එකෙන් ඉතින් එළියටත් ඇවිල්ලා බා. ඊට පස්සේ නරුටෝ යන්නේ ඊයේ ආපු තැනට බා. ඊට පස්සේ ගිහිලා සමෙන් ජුත්සුව කරලා ගම කිචි ගම සෙට්ටු ඉදා එතනට එන්නේ. ඉතින් සොරි වෙන්න ඕනේ ගම සෙට්ටු කියලා කියනවාට. ඉතින් ඊට පස්සේ නරුටෝ අහන ආයෙමත් මේ මෝඩියෝ දෙන්නද ඉතින් ආවේ කියලා. ඉතින් මං අපේ නරුටෝ ගම කිචිවත් දැන් කොහොම හරි අවුස්සගෙන ඇතුළට යන්න කිව්වට යන්නේ නැහැ. යන්නේ ඉතින් අපේ ගම සෙට්ටු තමයි බා. ඊට පස්සේ ඉතින් ගම සෙට්ටු ගෑකට සරුංගලයක් කඩාගෙන පැන්නාවා. ඉතින් අපේ නරුටෝ අහන මොන මෝඩයාද මේ සරුංගල් ඇරියේ කියලා. ඉතින් ඒකවත් හිතා ගන්න බැයිද කියලා අපේ ගම සිට්ටු අහනවා. ඉතින් ඊට පස්සේ තමයි නරුටෝ පොඩ්ඩක් විතර මීටර් වෙන්නේ. ඒ අයියා කිව්වොත් ඊයේ මචං අපේ නරුටෝලාට වලට මතක නරුලා අයියා ෆයිට් එක යද්දි අර කොච්චු ඉවරයා ඉතින් උඩ පාය වෙලා හිටියේ මේ සරුංගල් ආධාරයෙන් කීය තමයි දැන් නරුටෝ ඉතින් ගෙට්ස් කරන්නේ. ඉතින් මං දැන් අපේ නරුටෝ කරන්න යන්නේ ඊයේ රෑ ආව කොච්චු ඉවරයා හිටපු ගේ ඇතුළට වගේ එකට දැන් යන්න තමයි ඉතින් යන්නේ. අපේ නරුටෝලා ඒක ඇතුළට යද්දි අපේ ගම සෙට්ටුත් යනවා. ඉතින් ඔහොම ඉන්න මාත් යකන් කියලා අපේ ගම කිචි කියනවා. ඉතින් නරුටෝ කියනවා ඔයාලා දෙන්න පොඩ්ඩක් කතා කරන්න නැතුව ඉන්නෝ කියලා. ඉතින් මං ඔහොම නරුටෝලා ගම කිචිලා ඉස්සරහට යද්දි නරුටෝ දකිනවා මෙතන කුණාපියක් තියෙනවා. ඉතින් අපේ නරුටෝත් බලනවා මේ මොකද්ද කියලා. ඉතින් නරුටෝ ඒක අදිද්දිම මචං දොරක් විවෘත වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ සින්සිමව තමයිව. ඉතින් මං සින්සිමෝට ශබ්දයක් ඇහෙනවා. මෝසුත් එක්ක කවුරු හරි කතා කර ඉන්නවා. ඉතින් ඒක අපේ සින්සිමෝ අහගෙන ඉද්දි අපේ සින්සිමෝගේ පැත්තට මෝසුගේ ටීම් එක එකතු වෙලා ප්‍රහාරයක් දියත් කරනවා. ඉතින් ඊට පස්සේ ඒ ප්‍රහාර අපේ සින්සිමෝට වැදිලාද කියලා බලද්දි සින්සිමෝට වැදිලා නෑවා. සින්සිමෝ එතනින්ම හයිඩ් වෙලා ගිහිල්ලා දැන් නම් අපේ මෝසුරත් බම් පුදුමයි වගේ තමයි. දැන් අපිට පේනන්නේ නරුටෝලා තමයිව. ඉතින් මං අර නරුටෝ අර දොරෙන් එළියට ඇවිල්ලා ඉතින් නරුටෝ දැන් ගෙස් කරනවා මෙතන නම් ඉතින් ගෑනු එක්කෙනම තමයි ඉන්නේ කියලා. ඉතින් කොහොම නරුටෝ හිතා ඉද්දි අපේ ගම සිටු යද්දි මට උගලක් ක්‍රියාත්මක වෙලා ඉතින් දැන් බලපල්ලක අපේ නරුටෝ යන්න වෙන දේ. ඉතින් නරුටෝ ඊට පස්සේ අර කට්ටිය ඇවිල්ලා ඉතින් අල්ල ගන්නවා. ඉතින් නරුටෝ කොහොම අල්ලගද්දි එතන මචං එන්නේ අපේ වෙන කවුරුවත් නෙමෙයිවා සැගී තමයි ඉතින් එන්නේ. ඊට පස්සේ අපේ නරුටෝ කියනවා
ඔයාට මතක නැද්ද මාව එදාට වැව ගාව හිටියේ ඔයාගේ සහෝදරයත් එක්ක කියලා. ඉතින් ඊට පස්සේ සකී කියන්නේ මට ඔයාලා මතක නැහැ. මෙයාව තිරයට දාන්න කියලා ඉතින් කියනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ සීන්සිමෝ තමයි වා. දැන් සීන්සිමෝට නින්ජලා වගේ ඇටැක් කරනවා. ඉතින් ඊට පස්සේ සීන්සිමෝ ඒත් එක්ක වැටෙන්නේ මචං වැවට තමයි වා. ඊට පස්සේ මේ ටීම් එක හිතනවා දැන් නම් එයා ඉවරයි කියලා. ඉතින් මම බලද්දි සීන්සිමෝ බටයක් ආදාරේ හුස්ම ගන්නවා. ඉතින් මං දැන් අපිට පේනන්නේ නරටෝ තමයි. දැන් නම් නරටෝ මං ගැට ගහලා. ඉතින් නරටොත් මං ගමක ජීරෑ ගම සිටුවේ හොඳම මචං බයිනවා. ඉතින් බැලලා අවසානයේ ඉතින් මම මෙතන ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මෙතනට නාමං කර්චුවරේ නෑ මං සෝරි වෙන්න ඕනේ කර්චුවරියක් එන්නේවා. මේ ළඟ ගෑනු ප්‍රවේද තියෙනවන්නේ. ඉතින් ඊට පස්සේ ඒ කර්චුවරිය අපේ නරටෝ පාට ඇටැක් කරනවා. ඉතින් අපේ නරටෝ දැන් මොකවත් කරගන්න දෙයක් නෑ. එයා අයියේ කිව්වොත් අපේ නරටෝ හොඳටම ගැට ගහලා. ඉතින් මං අපේ නරටෝ හොම කරලා සැලෙන්නේ නෑ බා. අර කෝච්චුවරේ ගන්න පෙහාරයකට අපේ නරටෝ බැදලා තිබ්බ එක ඉතින් ලෙහෙනවා. ඉතින් ඊට පස්සේ අපේ නරටෝ කරන්න දේවල් දන්නවනේ බා. ඉතින් මං අපේ නරටෝ කරන්නේ සුපිරි පංචයක් ගන්න තමයි ඉතින් යන්නේ. ඉතින් ඊට පස්සේ නරටෝ කොහොම හරි ඒ පංචක ඉතින් මං ගහනවා මේ කෝච්චුවරියගේ මූණටම. ඉතින් ඊට පස්සේ ඒ කෝච්චුවරිය ගහගෙන හිටපු මාසයත් බා එතනෙම කුඩු වෙලා යනවා. ඉතින් ඒක දැක්කම තමයි අපේ නරටත් පුදුම හිතින්නේ මේ ඉන්නේ ඔයාද කියලා. ඉතින් ඊට පස්සේ නරටෝ අහනවා ඇයි ඔයාලා මෙයාලගේ යටතේ වැඩ කරන්න කියලා. ඉතින් ඒ කෝච්චුවරිය කියනවා මට පලියක් ගන්න තියෙනවා කියලා ඉතින් කියනවා. ඉතින් ඔයාලා හිතන් ඉන්නා වගේ එදා ඔයාගේ පවුල මැරුවේ ඒලා නෙමෙයි කියලා ඉතින් අපේ නරටෝ කියනවා. දැන් ඔයාලත් හිතනවා ඇති කවුද ඉතින් මේලාගේ පවුල මැරුවේ කියලා. ඉතින් ඒක බලා ගන්න වෙන්නේ චුට්ටක් ඉදිරියෙන් තමයි බා. එතකන් ඉවසලා සිටින්න. ඉතින් මම දැන් අපේ නරුටෝ ඉතින් මම මේ කෝච්චුවරියට හොඳනම් බයිනවා කියන්නේ කෝච්චුවරියටම අම්මා බුද්ධ සීවෙන්නම් මම බයිනවා. ඉතින් ඊට පස්සේ මුන් දෙන්න ඉතින් මෙහෙම රණ්ඩු කර ඉද්දි අපේ නරටෝ ආයතරයක් අහන්නේ ඇයි ඉතින් ඔයා මෙහෙම කෝච්චුවරයක් වෙලා ඉන්නේ කියලා. තමුන්ට තිබ්බනේ කෝච්චුවරියක් වෙන්නේ නැතුවම ඒලගෙන් පලිය ගන්න කියලා. ඉතින් මං කියනවා ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ අපේ නෙජීලව තමයිවා. දැන් නෙජීල ඉතින් මම මේ ගමෙන් යන්න. ඉතින් මම නෙජීලෙන් බය ගන්නවා. ඉතින් බලද්දි මේ 4-8 මාසි නොබිලා ඉන්නවා. අපේ මචන් නෙජීලට පහර දෙන්න. ඉතින් නෙජීව මෙහෙම බලද්දි නෙජීල පේනවා එක්කෙනෙක්ගේ හදවතක් දම්පාඩ වෙලා. මං අපේ ටෙන්ටෙන් කියනවා එහෙනම් ඒ අනිවාර්යෙන් මැරිලාද කියලා. ඉතින් ඊට පස්සේ සමාපන්න නෙජීලට සුපිරේ වැඩේ වෙන්නේ. නෙජීල දකිනවා ෂිනෝබිලා ගොඩක් එයාට පාර දෙන්න ඉතින් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ නෙජීල කරන්නේ බං මෙතනින් කෙලින්ම හයිඩ් වෙලා පණ එපෝ කියලා මං කැලේට දුවන් යනවා තමයි ඉතින් කරන්නේ. ඉතින් මම මෙහෙම දුවන් යන්නෙත් වෙන කරන්න දෙයක් නැති හින්දා තමයිවා. ඊට පස්සේ මෙහෙම අපේ නෙජීලා කැලේට යද්දි නෙජීලට හම්බෙන අපේ කකල්සෙන්සව. ඉතින් මං නෙජී අහනවා කකල්සෙන්සේ ඔයා කොහෙද මෙහෙ කියලා. ඉතින් මෙහෙම මේ සීන් එකත් කට් වෙනවා. අපි යන් ඊළඟ එපිසෝඩ් එකට. ඉතින් මං අද එපිසෝඩ් එක පටන් ගද්දි ඉතින් අපිට පෙන්නන්නේ අපේ කකල්සෙන්සලා අපේ නරටෝ හොයන්න යන ගමන තමයිවා. ඉතින් නෙජී කියනවා ඒක නම් මගේ වයත් තමයි කියලා. ඉතින් කකල්සෙන්සි කියනවා අපිට දැන් තියෙනවා නින්ජලා වයකුත් අන්දන්න කියලා. එහෙනම් අපි යන්න නරටෝ හොයන්න කියලා. කකල්සෙන්සලා යනවා නරටෝ හොයන්න බා. ඉතින් දැන් නින්ජලා දෙන්නේ කතා වෙනවා ඔයා ගිහිල්ලා රිපෝට් කරන්න. මං ගිහිල්ලා මේලා වල්ල ගන්නම් කියලා. ඉතින් මං අනිත් එක්කෙනා කියනවා ඔයා ගිහිල්ලා රිපෝට් කරන්න. මං ගිහිල්ලා මේලා වල්ල ගන්නම් කියලා. මුන් දෙන්නත් බං මෙන්න මෙහෙම මෙතන රණ්ඩු වෙනවා. ඉතින් මං දැන් මෙහෙම රිපෝට් එක දෙන්න ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ තඩි එක තමයි බං. ඉතින් මම මේ මූ රිපෝට් එක දෙන්නෙත් මෝසුරු තමයි. ඉතින් මෝසු කියන ඔහොම එලිලා ඉදලා වැඩක් නැහැ. මට ඇවිල්ලා මොකක්ද උනේ කියලා කියන්න කියලා. ඉතින් ඊට පස්සේ කියන්නේ මම මෙතෙන්ට ආවේ ලීෆ් එකෙන් ආපය ගැන කියන්න කියලා. ඉතින් මෙයා කියනවා ඉතින් මම දැන් සීන් එක කට්ටලා අපිට පෙන්නන්නේ කකාශිලා තමයිවා. ඉතින් මේ කකාශිලා ෆලෝ කරන් ආවිලා තියෙන්නේ මෙන්න මූවා. ඉතින් මූ දැන් අපේ කකාශිලා වල්ල ගන්න යද්දි මෙතන බං ඉන්නේ වදුරු 3 දෙනෙක් විතරයි. ඉතින් ඊට පස්සේ මූ හිතනවා එහෙනම් මේක වෙන්නත් ලීෆ් එකේ ගැම්ම කියලා. ඉතින් මූ මෙහෙම හිතන අතරේ අපේ සීන් එක කට් කරලා ආයෙත් පෙන්නන්නේ අපේ කෝමේව. ඉතින් කෝමේ කරපු වැරදි වලට ගමේ මිනිස්සු වෙලා කෝමේට දඩුවම් දෙන්න. මම කොහොම හරි කෝමේවත් දැන් එළියට අරන් ගිහිල්ලා
කෝමෙව දැන් මරන්න තමයි ඉතින් යන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ මෝසු තමයි. ඉතින් මෝසු ඉතින් කොලයක් දිගහැරලා කියන්නේ ගමන ද්‍රෝහි වීම අඩුවන් ලැබිය හැකි වරදක් කියලා අපේ මෝසු ඊට පස්සේ කියන්නේ මෙයාව දැන් මරණ දඬුවමේ නියම කරමි කියලා ඉතින් කියනවා. ඉතින් මම මේක ඇහුව විතරයි ගමයාත් බය වෙලා යනවා. ඉතින් මම දැන් අපේ කෝමේ කියන්නේ මෝසු අයකට හදිස්සි වෙන්න එපා. මම මට ඇල්ලම් මැරෙන්නම් කියලා ඉතින් අපේ කෝමේ කියනවා. ඊට පස්සේ ඉතින් ආයමත් කෝමේ කියන්නේ ඔයා කරපු හැමදේම තව ටික කාලෙකින් එළි වෙයි මෝසු කියලා. ඉතින් අපේ කෝමේ මෝසුටත් තර්ජනයක් දානවා. ඉතින් ඊට පස්සේ අපේ කෝමේ යන්නේ කඩුවකින් ඇල්ල ඉතින් කෝමේ මැරෙන තමයිව. ඉතින් මේක දිහා අපේ මෝසු hina වෙලා බලන ඉද්දි එකපාරට බං මෙතන දුමක් වගේ පිරিলা මෙතනට කෝච්චුවරයෙක් ඇවිල්ලා මේ සෙට් එකටම ගහලා ඉතින් අපේ කෝමේ වෙක්ක යනවා තමයි ඉතින් අපිට පෙන්නන්නේ. ඉතින් මේක දිහා අපේ මෝසු බලාගෙන පාට පුදුමේ තමයිව. ඉතින් ඊට පස්සේ මෙහෙම මේ කෝච්චුවරයා යන අතරේ අපේ කකාශීලත් බං එයාගේ පිටිපස්සේ යනවා. ඉතින් එයාගේ පිටිපස්සේ යනවත් එක්කම අපේ කකාශීලාට මං එන්නේ කොහෙට තියනවද කියන්න ඕනේ නෑනේ. ඉස්සෙල්ලා මම නාරාවු තැනට තමයි මම ඉතින් එන්නේ. ඉතින් ඊට පස්සේ අපේ කෝමේ කියනවා ඔයාලා හිතන් ඉන්නේ කෙනෙක් නෙමෙයි මම කියලා. ඒලත් එක්ක හිටපු තැඹිලි පාට කොණ්ඩයක් තියෙන අර නාරුටෝ කියලා කෙනෙක් කිව්වේ එයාත් ඉන්නේ අපි ගාව කියලා. ඉතින් මම කෝමේ මේ වෙලාවේ කියනවා. ඉතින් මම ටෙන්ඩෙන් අහන්නේ තමුස් කියන්නේ නැත්තද කියලා. ඉතින් ඊට පස්සේ අපේ කෝමේ කියනවා කියලා. ඊට පස්සේ අර කෝච්චුවේරියුත් නානවා ඒ කිව්වේ ඇත්තද කියලා. ඉතින් ඊට පස්සේ අර කෝච්චුවේරියත් කියනවා ඔව් ඒ කිව්වේ ඇත්ත තමයි කියලා. ඉතින් ඊට පස්සේ අපිට පේන්නේ කකාශිව තමයිව. කකාශි කියනවා ඔයාලා එහෙනම් යන්න මට මෙතන පොඩි වැඩක් තියෙනවා කියලා ඉතින් කකාශි කියනවා. ඊට පස්සේ කෝමේලා කියනවා හරි එහෙනම් අපි හැම කරමු කියලා. එහෙනම් තමුන් එනම එළියට කියලා අපේ කකාශි කියනවා. ඊට පස්සේ අපේ කකාශි කරන්නේ සාමනෙන් යුතු ආධාරයෙන් පපුන් ඉතින් එන්න තමයි ඉතින් කරන්නේ. ඉතින් ඊට පස්සේ පප්පුන්ට කියනවා මෙතන කවුරු හරි ඉන්නවද කියලා හොයන්න කියලා. ඉතින් ඊට පස්සේ පප්පුන් ඉවසලා හොයන්නේ මෙතන ආදේශන ජුත්සුවකින් මෙතන ගලක් වගේ වෙලා එක්කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ අපේ කකාශි බෙඩ බුයි රණ්ඩුවක් එන තවද යන්නේවා. ඉතින් මම දැන් අපේ කෝමේ නාරුටෝ හොයන්න බින්ගයක් වගේ ඇතුළේ යනවා. ඉතින් මෙහෙම මෙලා බින්ගය ඇතුළේ යද්දි අපේ ටෙන්ටෙනුයි නජීබේ බින්ගිය වටේ තියෙන රූප දෙයක් ඉතින් බලන්න තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා අපේ කකාශි අර ෂිනෝබි වලිය ගහගන්න තමයිව. ඉතින් ඊට පස්සේ අර ෂිනෝබි කියනවා තමුන්න හරි මෝඩයි දැන් තමුන්න මැරෙන්න තමයි වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපේ පප්පුන් ගිහිල්ලා අර ෂිනෝබි අත හමනවා. ඉතින් ඊට පස්සේ අර ෂිනෝබි පප්පුට ගල් කරලා පප්පුගේ දත් ඔක්කොම ටිකම කඩනවා. ඉතින් ඊට පස්සේ ඒක දැකලා අපේ කකාශිට පුදුමයිව. ඊට පස්සේ අපේ පප්පුන් එතනින් නැති වෙලා යනවා. ඊට පස්සේ අර මිනිහා ගලක් වගේ වෙලා අපේ කකාශිට ගහනවා තමයිව. ඉතින් බබ්බේ ජුත්සු වෙනව රොක් ස්ටයිල්. ඉතින් ඊට පස්සේ අපේ කකාශි අර මිනිහාගේ පෙය බෝම්බයක් තියලා ඒ මිනිහා මෙතන පුපුරලා අරිනවා. ඉතින් මම දැන් අපිට පෙන්නන්නේ අර කෝමේලා තමයිව. ඉතින් මම කෝමේලා අර බින්ගේ ආවට පස්සේ ටෙන්ටෙන් ඇකිලි දික් කරලා කියනවා අර ඉන්නේ නාරුටෝ නේද කියලා. බලද්දි මං අර නාරුටෝ කෝච්චුවරියගේ ඇතුළට ඇදලා තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපේ කෝමේට මතක් වෙනවා මේ ඇදුම කාගේවත් නෙවෙයි සැගීගේ ඇදුම කියලා. ඉතින් ඊට පස්සේ හිතනවා එහෙනම් කෝ සැගී කියලා. ඉතින් මෙහෙම අපේ කෝමේ හිතා ඉද්දි අපේ නාරුටෝත් බස් සුපිරි වැඩක් මෙතනින් වෙනවා. ඒ තමයි අපේ නාරුටෝට අපේ ටෙන්ටෙන් පහරක් ගහනවා. ඒ ගහන්නේ ඔයත් අපිත් එක්ක හිටියේ නැති හින්දායි ඔය අද මිනිස්සු හින්දායි කියලා. ඉතින් ඊට පස්සේ නදී කියනවා කකාශි නැත්තේ ආශිනෝබිලත් එක්ක ෆයිට් කරන්න හින්දා කියලා. ඉතින් මම දැන් තමයි අපේ නදී කතාව කියන්නේ අපේ කකාශිලා මේ මිෂන් එකට එන්න කලින් කකාශි දැන්ලා තියෙනවා. කකාශිලා පිටිපස්සේ නින්ජලාවක් එනවා කියලා ඉතින් අපේ නදී කියනවා. ඉතින් ඊට පස්සේ නදී කියන්නේ අපි එහෙනම් යන්න මේ කකාශිට උදව් කරන්න කියලා. ඉතින් මම මේ වෙලාව බලන්නේ නාරුටෝව. ඉතින් මම නාරුටෝ ගෑකට කෝමේ වැන්නා ඒ අයියා කිව්වොත් අර කෝමේගේ ඇත්තේ තියෙන ප්‍රහාරවල් වගේ ඉරි වගේ වල තමයිව. ඉතින් ඊට පස්සේ අපේ නාරුටෝත් කියනවා වෙඩමුගේ බර කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්න බා
අපේ කකාෂි ඉස්සෙව තමයි. ඉතින් මං කකාෂි අර මිනිහා මැරිලා ඇති කියලා එතනින් යන්න යද්දි අර මිනිහා බං ආයෙමත් හැදෙනවා. ඉතින් ඊට පස්සේ කකාෂිස් බං පුදුම වෙන්නේ මෙන්න මුගේ පවයෙක් කියලා. ඒ අයියා කිව්වොත් මුගේ පවයක ගානට සමාන හින්දා ඊට පස්සේ අපේ කකාෂි ශරිකණ්ඩික ඕපන් කරලා බලලා මුන් අහන පහරවල් වලට ප්‍රතිපහාර ඉතින් ලක් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්න බං අපේ නරුටෝ තමයි. ඉතින් නරුටෝ සගීන තැනට ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ සගීන් අහන්නේ කෝ සින්සිමෝ කියලා. ඉතින් බා සින්සිමෝනත් බං ප්‍රතිකාර කරනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය පුදුම වෙන්නේ සින්සිමෝ කොහොමද මෙතනට ආවේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි බං අපිටත් කතාව දැනගන්න වෙන්නේ. මම ඉස්සෙල්ලා නරුටෝ සගී බැනගත්තු වෙලාවේ එතනදී සින්සිමෝ ඇවිල්ලා කියලා ඔයාලා රණ්ඩු වෙන්න එපා. ඔයාලා හිතනවා එක්කෙනේ මෙතන ඉන්නේ. මෙතන මහ මොලකාරයා මෝසු කියලා ඉතින් අපේ සින්සිමෝ කියලා. ඉතින් ඒක කියනත් එක්කම සින්සිමෝ කන් දාලා වැල්ලවා. ඒ වැටෙන්න කලින් කොහොම හරි කට්ටිය දොරත් අරගෙන ඉතින් එළියට යනවා. ඊට පස්සේ අපේ නරුටෝ කියන්නේ අපි කොහොම හරි සින්සිමෝව අල්ලගමු කියලා. සමා වෙන්න මෝසු ඒකට වෙලා නෙවෙයි දැන් අපි ඉස්සෙල්ලා දැන් සින්සිමෝට ප්‍රතිකාර කරන්න ඕනි කියලා සගී කියනවා. ඊට පස්සේ නරුටෝ කියනවා එහෙනම් අපි ඒක පස්සේ බලාගමු කියලා. ඉතින් මං දැන් ඔයාලට තේරෙන්නේ නැති මොකක්ද උනේ කියලා. ඉතින් තමයි බං අපේ නරුටෝයි අපේ සගී අපේ සින්සිමෝ එකතු වෙලා තියෙන්නේ බං. ඉතින් ඊට පස්සේ අපේ සගී කියනවා මේවා නිර්දෝෂ කරන්න ඕනේ හින්දා. ඉතින් මං එදා අපේ සගීගේ උදව් ඉල්ලන්න ආපු කොමේව තමයි බං අපේ නරුටෝලාට ඉතින් අහුවෙලා තියෙන්නේ. ඒ සීටිය තමයි අපේ නරුටෝලා ඉතින් වෑදිය හිතලා තියෙන්නේ බං. ආයෙමත් සගී කියන්නේ කොමේ කියන්නේ අර කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපේ කොමේත් බං කියන්නේ මට මේ ඔක්කොම පලිය ගන්න ඕනේ. ඒකටත් ඔයාලා උදව් කරන්න. ඒ පලිය ගොඩක් සතුටු වෙයි කියලා අපේ කොමේ මේලා කියනවා බං. ඉතින් මම මේගොල්ලෝ මෙහෙම එකතු වෙලා ඇටැක් කරන්න තමයි යන්නේ. ඉතින් මම අපි ඒ සීන් එක බලමු 166 දී. එහෙනම් ටිකක් ඔයාලා 166 ගේනවා. අදටම සමුගන්නවා. මේ එන්නේ සර් බ්‍රෝ.